ජීවත් වීම කලාවක්. මේ කලාව තුළ අපි ජීවත් වෙද්දී අපිට සමාජයේ ආයතනයක වෙන්න පුළුවන්, සමාජය තුළ වෙන්න පුළුවන්, අපිට තනතුරු හම්බෙන්න පුළුවන්. අපි මේ තනතුරත් එක්ක වැඩ කරද්දී සමහර විට මේ තනතුර අපිට ආරක්ෂාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තනතුර අනතුරක් වෙන්න පුළුවන්. අද මම ඔයාලත් එක්ක කතා කරන්න ඉන්නේ ඔයාට තනතුරක් තියෙනවා නම් ආයතනයක වෙන්න පුළුවන්, සමාජයේ මොකක් හරි සමිතියක වෙන්න පුළුවන්. අපිට මේ තනතුර අනතුරක් නොවන විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා අපි අද ඔයාලත් එක්ක මම කතා කරනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා තනතුරු වලට හරි ආසයි. හරි අපි කියනවා තනතුරකට හරි පෙරේතයි කියලා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා තනතුරු ලැබුණත් හරි සරලව ඒ තනතුරෙන් ඒ කරන්න ඕනේදී ඒ ප්‍රමාණීය මොකද්ද? ඒ තනතුර ඉඳගෙන ඒ සීමාව ඉඳගෙන අපි වැඩ කරන්න ඕන කොහොමද කියන එක හරි අවබෝධයෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. තවත් සමහර පිරිසක් ඉන්නවා ඒ තනතුර ලැබුණාට පස්සේ සමහර කට්ටිය කියනවා ආයතනය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, කට්ටිය කතා කරන්න පුළුවන්. අරයට අර තනතුර හම්බුනාට පස්සේ කටුස්සගේ කරි රත්තරන් බැඳ වගේ කියලා. එහෙනම් අපි අපේ තනතුර ආබාධනයක් කරගන්නවද? එහෙම නැත්නම් ඒක ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක් කරගන්නවද? එහෙම නැත්නම් අපි ඒ තනතුරේ ඉඳගෙන නිවැරදිව හරියට අවශ්‍ය තැනට අවශ්‍ය තීරණ අරගෙන ඒ සීමාව ඉඳගෙන වැඩ කරනවද කියන එක තියෙන්නේ ඒ තනතුරට හිමි පුජ්‍යලයා තුළ. ඒ නිසා ඒ තනතුර හරියට අපි નિયમિત විදිහට අපි ප්‍රමාණීය නොඉක්මවා හරියට වැඩ කරනවා නම් අපිට තනතුර ආරක්ෂාවක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ඒ තනතුරෙන් ඒ අනවශ්‍ය විදිහට සීමාව ඉක්මවලා මිනිසුන්ට බයිනවා නම් මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී ඒ අයගෙන් පලි ගන්නවා නම් වෛර කරනවා නම් ඒ තනතුරෙන් ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. මිනිස්සු ඔයා දිහා හරියට බලන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඔයාගේ ඒ වැඩ කටයුතු දිහා බලන්නේ හොඳ කෝණයකින් නෙවෙයි. ඒ නිසා අපි තනතුර ආරක්ෂා කරගෙන අනතුරක් නොවන විදිහට වැඩ කරොත් අපිට සමාජය තුළ හොඳ පුජ්‍යලයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ළඟ ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන් තනතුර තියාගෙන එයා ඒ ගන්න තීරණ හරිද කියලා. හැබැයි නිවැරදිව හොඳ නායකයෙක් නම් හොයලා බලලා හරියට ඒ තීරණ ගන්න අවස්ථා එනවා. ඒ නිසා ඒ වගේ තැන්වලදී කලබල නොවි බලා ඉන්න එක තමයි කරන්න ඕනේ. හැබැයි සමහර විට එතනම ඉඳගෙන ඒ විවේචනය කරනවා නම් ඒක එයාගේ තනතුරටත් ආරක්ෂාවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි තනතුර අනතුරක් කරගන්න නැතුව ජීවත් වෙන්න උත්සාහ කරමු.